මේකේ කරන ඔබට හැමෝම YouTube channel එකේ අද අපි ආව බොරණ සිංගප්පූරුවට වක්කුල මහා විහාරයට මේක තියෙන්නේ වැලිපත හඳන බෝරේ පූජ්‍ය ගලිගමුවේ ඥානාදීප හිමියන් විසින් තමයි බුද්ධ ශාසනයේ මේ උතුම් පින්බිම ඉදි කරලා අපිට දායාද කළේ. ඉතින් මම මේ බකුල මහරහතන් වහන්සේගේ ඉතිහාසය පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම් දැනගන්න. ඉතින් කෙටියෙන් එක දවසක් මාළු අල්ලන මිනිස්සෙක් බරණැස්පුරයේදී මාළුවෙක් අල්ලනවා ලොකු. ඒ මාළුව අල්ලලා විකුණනවා සිටු කුමාරියකට. ඒ සිටු කුමාරිය මේ මාළුව කපනකොට ඒකේ මාළුවගේ බඩේ පොඩි කුමාරයෙක් ඉන්නවා කියලා දැකලා සිටුතුමාට දැනුම් දීමක් කරනවා. සිටුතුමා මේ බව සතුටටපත් වෙලා මහරජතුමාට බර්ණස් රජතුමාට ගිහිල්ලා පෙන්නනවා. මේක දැනගන්න කොසබෑ නුවර රජතුමා. කොසබෑ නුවර රජතුමාත් ඇවිල්ලා ඒගොල්ලන්ගේ දරුවා කියඩිවලා කියනවා. ඉතින් මේක සමතේපත් කරන මේ රජතුමා කරන්නේ සිටු පවුල් දෙකටම දරුවා පෝෂණය කරන්න කියලා කියනවා. ඉතින් මේ සිටු පවුල් දෙකකින් මේ දරුවා පෝෂණය වෙච්ච හින්දා මෙයාට කියන නම දානවා බක්කුල කියලා. ඉතින් බක්කුල සිටුතුමා අවුරුදු 80ක් ගිහි සැප විඳලා ඊට පස්සේ මේ බක්කුල කුමාරයා බක්කුල සිටුතුමාට බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා මහරහතන් වහන්සේ බව පැවිදි වී මහරහතන් වහන්සේ නමක් බවට ඉතාමත් කෙටි දිනයකදී පත් වෙනවා. ඉතින් බක්කුල මහරහතන් වහන්සේ තව 80 වසරක් ජීවත් වෙනවා කිසිදු රෝගාබාධයක් නොවැළදී. ඉතින් නිරෝගීමත්ම මහරහතන් නමක් වශයෙන් බක්කුල මහරහතන් වහන්සේ ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඉතින් ඒ තමයි අතීත කතාවෙන් බිදක්. වැඩි විස්තර ඔයගලන්ට පුළුවන් හොයලා දැනගන්න. ඉතින් මේ තමයි අපි ආපු බක්කුල මහා සෑය තියෙන ඒ විහාරය. ඇතුල් වෙන තැනම අපිට රබර් වත්තක තමයි වාහන නවත්තලා එන්න පුළුවන් උනේ ටිකක් වෙනකන්. ඉතින් එනකොටම සිදුහත් කුමාරයා නෙළුම් මලක්ද වැඩ සිටින ලස්සන රූපයක් ඉදි කරලා තියෙනවා. සිංහ රූප දෙකක් දෙපැත්තෙන් තියෙන පඩිපෙළකින් තමයි අපි ඇතුල් වෙන්නේ. වම් අත පැත්තේ 12 බහේ පහන තිබ්බා. ඉතින් ඇතුල් වෙනකොට අපිට දැක බලා ගන්න පුළුවන් වුණා චෛත්‍ය රාජයන් වහන්සේ දකුණු පැත්තේ තිබ්බ පහම්පත්තු කරන තැන. එනකොටම මේ ඇතුල් වෙන තැන තිබ්බ නිර්මාණ නෙළුම් මල් නෙළුම් කොළ පොකුණු කැටයන් දොරටුව ඒවෙන් මාරම ලස්සනයි. දැහැනකට සමවදිනවා වගේ ඉතාමත් දැහැමි පරිසරයක් නිර්මාණය කරලා තිනවා දැකුම් කළු. මේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුව අභියස අපි ගිහිල්ලා මල් පූජා කරලා ඒ වතාවත් කළා. ඒ වගේම වටේ තියෙන දේව රූප කැටයන් චිත්‍ර ආකර්ශනීයයි. මේ නිර්මාණකරුවන් ඉතාමත්ම මහන්සි වෙලා ඉතාමත්ම සිව්මැලිව ලස්සනට මේ හැමදේම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක මාරම ලස්සන නිර්මාණයක්. ඒ වගේම මේ චෛත්‍ය රාජයන් වහන්සේ වටේම අලියැත්තු පෙරහැරකින් ඉන්නවා. වටේම නිර්මාණය කරලා තියෙනවා. එක සියුම් වත් කිසිම තැනක ඩැමේජ් එකක් අපිට දැක ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් හරිම ලස්සනයි. අපි ඇත්තටම සතුටු වෙනවා මේ මහසෑය වන්දනාමාන කරගන්න අපිට එන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඕගලන්ටත් මේක බලන්න එන්න පුළුවන්. මේ ඕගොල්ලෝ දකින්නේ කැටයන්. ඉතින් රබර් වත්තට ආසන්නව තියෙන හින්දා පරිසරයත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් ගලිගමුවේ ඥානාදීප හාමුදුරුවන්ට ගොඩාක් පින් මතු නිවන්ම අවබෝධ වෙන්න ඕනේ මේ පින්ෙන්. ඉතින් මේ දොරටු දාගැබේ යට කොටසට ඇතුල් වෙන තැන තියෙන ප්‍රතිමා රූප දොරටුපාල රූප සඳකඩ පහන බිම හදලා තියෙන විදිය ඇත්තටම ලස්සනයි. මේ තමයි දාගැබේ පහත කොටස. මේක වටේම බිතිසිතුවම් නිර්මාණය කරලා තිනවා. හරිම පිළිවෙලයි විස්තරات එක්කම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරිම පිරිසුදුයි. ඉතින් ඔය පේන තරප්පු පෙළියෙන් උඩට තේහම තමයි අපිට එතන බෝධිරාජන් වහන්සේ සහ කරඬු වහන්සේ නමක් සහ මූර්ති නිර්මාණ සජීවී ලෙස බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ දකින්නේ පැහැදිලිවම ඒ ලස්සනට ඇඳපු චිත්‍ර. ඉතින් මේවා කීපයක් මේ දාගම වටේම පහත ලස්සනට ඒගොල්ලෝ අවශ්‍ය තැන්වල
ඒවා තියලා තිබ්බා. ඉතින් ගොඩාක් කට්ටිය අදත් ඇවිල්ලා ජනවාරි 1 වෙනිදා මේ සියල්ල දැක බලාගෙන වන්දනාමාන කරගන්න සැදැහැ සිතින් ඇවිල්ලා තිබ්බා. ඉතින් බලාගෙන යන්නකෝ ඉතින් තවදුරටත්. මේ තමයි අපි තරප්පු පෙළියෙන් උඩට ආවම දකින බෝධීන් වහන්සේ. මේක නැචරල් නෙමෙයි. නමුත් ඉතා එයා කන්ඩිෂන් කරලා තියෙන ඇතුළ හරිම ලස්සනයි. ඉතින් එතන බෝඩ් එකක් ගහලා තිනවා අල්ලන්න එපා කියලා සිරුද්දේ. මොකද අත ගෑවුනොත් ඒ සියල්ල සවුත් වෙන්න පුළුවන් හින්දා. ඉතින් මෙතන මල් පූජා කරන්න ආසනයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ඒ කරඬු රාජයන් වහන්සේ හරිම ලස්සනයි. අපිට දැහැනකට සමවැදෙනවා වගේ ගතියක් එනවා මේක උඩට ගිහිල්ලා මේ සියල්ල බලලා වන්දනාමාන කරද්දි. ඒ තරම් ලස්සනයි. මේ වගේ දෙයක් මම දකින පළවෙනි වතාව. ඉතින් මේ බලන්නකො මේ මූර්ති මේවා ඇත්ත රූප වගේම නේද? නිර්මාණකරුවා කොච්චරනම් දක්ෂ වෙන්න ඕනේද? ඒ දක්ෂකම අගයන්න සහ වන්දනාමාන කරන ඔයගොල්ලොත් යන්න ඕනේ මෙතනට. යන්න බලන්න. සැදැහැ සිතින් බුදුන් වන්දනා කරන්න මේ සියල්ල දරුවන්ටත් පෙන්වන්න මේක ඒ තරම් වටින භූමියක්. ඉතින් බුදුන් දැක වන්දනාමාන කළාසේ ඔයගලන්ට හිතට හැඟීමක් ඇති වෙයි. ඒ තරම් ලස්සනයි. බලන්න කොච්චර අවිහිංසාවාදී ලෙස මේක නිර්මාණය කරලා තියෙන මූවෝ හාවෝ. ඒ පසුබිම ඒ පාට ඒව සංයෝජනය කරලා තියෙන විදිය මේක නම් විශිෂ්ටම නිර්මාණයක්. ඉතින් බලාගෙන යන්න අපි වන්දනාමාන කරලා පල්හැට ආවා. ඊට පස්සේ මම විස්තර කියන්නම් ඊටු ටික. මේ තමයි දාගැබේ එළිය අපිට පේන විදිය. ඒක ඉතාමත්ම ලස්සන. බලන්නකො නිර්මාණකරුවා කොච්චර දක්ෂද, අපේ හාමුදුරුවෝ කොච්චර දක්ෂ ලෙස මේක නිර්මාණය කරන්න වෙලා තියෙන. මේ බලන්න අලියැත්තු ටික ඇත්තටම ලස්සනයි. ඉතින් මෙතන යනකොට මේ ඉන්නේ මෙන්න මෙතන වැඩි සිටින්නේ බක්කුල මහරහතන් වහන්සේ. ඉතින් වම් අත පැත්තේ කැටයන් සහිත තාප්පයක් ඉස්සරහා මේ බක්කුල මහරහතන් වහන්සේ. සාදු සාදු සාදු. ඔගොල්ලොත් ඇවිල්ලා වන්දනාමාන කරන්න, වැඳ පුදා ගන්න. මේක ජනවාරි මාසේ 1 වෙනිදා 2026 අපිට ලැබුණ ලොකුම අවස්ථාවක්. අපිට ඕනම කරලා තිබ්බ මෙතනට එන්න. ඉතින් අපි ආවා. ඒත් එක්කම ඔයගලන්ටත් මේක පෙන්වන්න ඕනේ කියලා හිතුණා. බලන්නකෝ කැටයක්. ආකර්ෂණීයයි නේද? පරිසරය, අහස, මේ සියල්ලම මේ ලෙස මෙතනම නිර්මාණය කරන්න ඕන කියලා අපේ හාමුදුරන්ට ඇතිවිච්ච සිතිවිල්ල බලන්න. අහස් ගැබත් එක්ක චෛත්‍ය රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින ආකාරය ඔයගලන්ට දැනෙනව නේද? අමුතු සමාධියකට සමවදිනවා වගේ. ඉතින් මෙතන යන්න මෙතන තියෙනවා ගිලන් භික්ෂුන් වහන්සේට උපස්ථාන කරන හොස්පිටල් එකකුත්. ඉතින් ඒකටත් ඕගලන්ට පුළුවන් අවශ්‍ය ධර්මය ගිහිල්ලා පූජා කරන්න. මේ ඉතින් ස්වාමින් වහන්සේලා දවල් දානය සඳහා වැඩම කරන ආකාරය. ඉතින් ශාන්ත දාන්තව පියවර තබල දවල් දානය සඳහා වැඩ කරන ආකාරය දැක්කම ඇත්තටම අපේ බුදුන් වහන්සේ කාලේ අපි හැමෝටම සිහි වෙනවා. සාදු සාදු සාදු. ඔගොල්ලොත් මේක බලලා ඒ සිසිල විඳ ගන්න. මේ බලන්නේ තාප්පවල නිර්මාණය කරලා තියෙන මනරම් ආකාරයේ වර්ණ සංයෝජනය. ඒකට කැටයම් භාවිතා කරලා තියෙන දේ හරිම ආකර්ශනීයයි, හරිම ලස්සනයි. මේ දානශාලාවට ඒ භික්ෂුන් වහන්සේලා වැඩ කරන ආකාරය. ඔය පේන්නේ වම් අත පැත්තෙන් කාර් ගන්නවත්වල තියෙන ඔෆිස් එක. ඉතින් මෙතනට පුළුවන් ඔයගලන්ට ගිහිල්ලා ආධාර කරන්න මේ පන්සලට. ඉතින් මේ ධර්මශාලාවේ අපි දැක්ක දේවල් ටිකක් ඉතින් ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මෙතන බණක් එහෙම බාර ගන්න ඔයගලන්ටත් පුළුවන්. මේ ඉතින් අපේ හාමුදුරුවන්ගේ රූප අද සමග තියෙන චිත්‍ර වගේක්. ඉතින්
මේවත් බලාගෙනකොට මේ මෙතන ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ විස්තර රැගත් පුවරුවක් මේ මෙතන තියෙනවා. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒක. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ මන බාර අරගෙන ලොකු පුණ්‍ය කර්මයක් කරන ධර්ම දානය කියලා කියන්නේ උතුම්ම පින්කමක්. ඉතින් ඔයගොල්ලෝ දායක වෙන්න. මෙතනට ගහලා දෙන්න පුළුවන් ගිලන් විසුමාංශයට පූජා කරන බාන්න. මේ අපි යන්නේ ධාතු මන්දිරයට. ඉතින් ධාතු මන්දිරේ වැඩ පුදා ගන්න තමයි අපි මේ යන්නේ. ඉතින් මේ යන මාර්ගයේ ඔන්න ඉස්සරහ දොරේ මමට හරන හොදානේ ධාතු මන්දිරේ තියෙන්නේ. හරිම පිරිසිදුයි පන්සල, හරිම ලස්සනයි. පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ. ඉතින් මේ ධාතු මන්දිරය ඇතුළේ බුදුරජාණන් වහන්සේ සමාධි බුදු පිළිම සමග වැඩ හිටිනවා. ඉතින් මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න බලන්න කොච්චර ලස්සනද කියලා. මම ආරාධනා කරනවා ඔයගොල්ලොත් ඇවිල්ලා මෙතන වැඳ පුදා ගන්න ඔයගොල්ලන්ගේ දරුවන් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා එක්ක එන්න. ඒ තරම් ලස්සන පන්සලක්. මේ ඔයගොල්ලෝ දකින්නේ ලෝව පහළ වූ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ විස්තර. මේක මම දකින්නේ පළවෙනි වතාවට පන්සලක. ඉතින් ඔයගොල්ලන්ට අප්පුලා ඔයගොල්ලෝ පොඩි දරුවන්ට කියලා දෙන්න මේක පෙන්නලා ඒ අටවිසි බුදුරජාණන් වහන්සේලා කවුද ඒ විස්තර සියල්ල මෙතන. මේ බලන්න අහස් පුතත් එක්ක මේ දාගැබ් වහන්සේ කොච්චර ලස්සනද කියලා වර්ණ සංයෝජනය කොළ පාට නිල් අහස දුර පාට පසුබිම වැලි තලය මේ සිංහ රූප මේ සියල්ල මොකද්ද අපේ ප්‍රෞඩ අතීතය අපිට සිහි ගන්න ඕනේද අපේ බුද්ධ ආගමත් එක්ක අපේ ලැබෙදිලා තියෙන සංස්කෘතිය ඒක සියල්ල අපිට පිළිබග වෙන ලස්සන තැනක් තමයි මේ පන්සල අපි කියන්නේ. ඉතින් මේ අපි එන්න පිටත් වුණාම ඒ පාර දිගේ තියෙන දේවල් මෙතන පූජාවල් ඕගලන්ටත් බාර ගන්න පුළුවන් ඇවිල්ලා. ඉතින් ඒක කරගන්න පුළුවන් එතන ඔෆිස් එකේ කට්ටියව සම්බන්ධ කරගෙන මේ එනකොට කඩ තියෙනවා දකුණත පැත්තට වෙන්නේ. ඒක මට මතක් වෙන්නේ කතරගම වගේ පරිසරයක තියෙන කඩ. ස්වීට්ස් ಜಾති තියෙනවා කන්න පුළුවන්. ඉතින් අවසාන හර්ෂයෙන් එක කඩේක තිබ්බ පොල් කටු නිර්මාණ ගොඩක්. ඉතින් ඕගලන්ට පුළුවන් දායක වෙන්න. මේ ලොකේෂන් එක පීටල් තියෙන රබර් වත්තක් පසුබිම් කරගෙන හින්දා ඇත්තටම හරිම ලස්සනයි. මම හිතන්නේ අපේ හාමුදුරුවෝ මේ පන්සලට උචිතම ස්ථානයක් තෝරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වන්දනාමාන කරගන්න එන්න ඕන තැනක්. එන්න හැමෝම එක පවුලේ හැමෝම එක්ක එන්න මෙතන වන්දනාමාන කරගන්න වැඳ පුදා ගන්න. දරුවන්ට කියලා දෙන්න. දරුවන්ට මේ සියල්ල පෙන්න. මේ අපි එන්න පිටත් වෙනවා දකුණු පැත්තේ තේවත්තක් තියෙන ලස්සන පරිසර පද්ධතියක්. ඉතින් මට හිතුණා ඒකත් ඔයගලන්ට පෙන්වන්න ඕන කියලා. ඉතින් බලාගෙන එන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ හැම දිනාටම තෙරුවන් සරණයි. जय मंगलानी